සුදු කට්ටන. ඒ නිසා මේ අවස්ථාවේදී අපේ සභාපතිතුමා අනුරාධපුර දියුණු මොනවද මේක කියන්නේ කියලා බෑ හිතන් දෙනවා. මේ කට්ටිය නිකන් කෑගහුවට වැඩක් වෙන්නේ නැහැ. මේ මහා පින්කම. ඒ අවුරුද්දට ආශිර්වාද දෙන පින්කම. ඒ නිසා පිළිතුරු ඔබ කිව්වා විපත්තිපටි මහාය සම්පූර්ණපති සිද්ධියා සබ්බ දුක්ඛ විනාශාය සබ්බ භය විනාශාය සබ්බ රෝග විනාශාය පරිත්තම් භූත මංගලං කෙරෙහිමක් කරා. මේක තිබෙනවා පිළිතුරු ඕන්වහන්සේ විසින් අපේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර ඒ ධර්මයේ සඳහන් පරම්පරාව තමයි අපි එනෝම් පිළිවෙත් සඳහන් කරන රෝගා මනුෂ්‍ය දුර්වික රෝග බය අමනුෂ්‍ය බය දුර්වික බය කියන ත්‍රිවිධ බය දුරු කරගැනීම සඳහා තමයි මෙවැනි මේ සතර සූත්‍රයේ සහිත වූ මහා පරිත්‍රාණ ධර්ම දේශනා වහන්සේගේ ශ්‍රීමුඛයෙන් දේශනා කළ ඒ ශ්‍රේෂ්ඨ උත්තම ධර්මයේ තමයි මේ සඳහන් වෙන්නේ. මෙන්න මෙහෙම කියනවා. විපත්තිපටි වාහාය සියලු විපත්ති කරදර වාහනය කරන්නට. ඊළඟට ඒ කරදර වාහනය කරලා නැති බං කරලා සබ්බ දුක්ඛ විනාශාය සියලු දුර්භික්ෂ බය නැති කරන්නට. ඒ වගේම සබ්බ බය විනාශාය සියලු බය විනාශ කරන්නට. සබ්බ රෝග විනාශාය සියලු රෝග විනාශ කරන්නට. පරිත්තම් භූත මංගලං අනුකම්පා කරලා මේ පිට දේශනා කරන්නේ ඉන්නේ තමයි ගාථාපදී කියන්නේ. මේ කවදාවත් අපි මේක අහනවා. ඒ නිසා පිළිතුරු දැන් ආරාධනා තුනක් වගේ අපේ මෙතන ගිහිල්ලා අපේ ගම් සභාපතිතුමා බුලකඩ දීලා වැඳලා මොකක් කලින් මාකට කලින් මතක් කරවලා දුන්නා. නමුත් එතුමා චාරිත්‍ර ධර්ම දන්න නිසා ඊහරි පිළිදාරි ගිහිල්ලා බොහොම කවුරුන් නගලා බුලකඩ දීලා ආරාධනා කරා මේ කටයුතු දුන්න සාර්ථකව ගමටම අපට ගම්වල දුන්න රට ශ්‍රී ලංකාව වගේ ජනතාවට සේවක කරන කෙනකම අපි මේ දේශනා පැවිදි සමිතියේ සාකච්ඡා කරනවා කීපයක් ඒ නිසා අනුමත දවලා තියෙන නිසා මොකද සාභාග කරවගෙන මොකද ලස්සන මේ කරන්ට ඕනෑ කියන අදහස තුමා කියලා ආරාධනා. ඒක තමයි පළවෙනි ආරාධනාව. ඊළඟට දැන් අවිලා අපි මණ්ඩපයට පස්සේ ග්‍රාම නිලධාරීතුමා බොහෝමයෙන් දැහැත්තක් දීලා ආරාධනා කරා. ඒක දෙවෙනි ආරාධනාව. තුන්වෙනි ආරාධනාව ඒක කවුරුත් එක්ක විපත්තිපටි වාහය කියන ගාථාව කියලා ආරාධනා කරනවා. කොච්චර ලස්සනට මේ විද්‍යාමාර්ගයේ ගන්න කීවා ගන්නට ආරාධනා කරගෙන තුන්වෙනි. එමනම් පුදුමින් දැන් අපි අනිවාර්යෙන් තුන්පාරක් ආරාධනා කරන නිසා මේ විත නේද සමහරවිට කියන්නේ. එවනම් ඊටත් කරාතු තවත් සුළු චාරිත්‍ර ධර්මයක් තියෙනවා. මේ කිත්ත පිළිවෙලින් ගොඩාක් දේවල් කියනවා. ගොඩාක් දෙනට හැංගීම නැහැ. තථාගත මාමයේ විද්‍යාරණ වහන්සේ බලන්න සාරාංශ කල්පලක්ෂයක් තිස්සේ ස්වාමීන් වහන්සේලා